හෙලෝ යාළුවනේ වෙල්කම් බැක් ටු ටෙක් හැක්ස් with YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ටරාස් ඇෆිලියේට් මාකටිංగ్ කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම ඒකෙන් කොහොමද ඔන්ලයින් ඉන්කම් එකක් earn කරන්නේ කියලා. ඒ වගේම earn කරන ඉන්කම් එක ඔයාලට ඒ වෙලේම බැංක් එකට ගන්න කොහොමද කියලා. අද අපි එහෙනම් වීඩියෝ එකට ගිහලා බලමු ඇෆිලියේට් මාකටිං කියන්නේ මොකක්ද කියලා. ඉතින් ගයිස් ටරාස් ඇෆිලියේට් මාකටිං ගැන සරලව කියනවා නම් මෙන්න මේකයි මේකෙන් වෙන්නේ. ඔයා හිතන්න ඔයා ඩරාස් එකේ දැන් මම ඉස්සරහට කියලා දෙනවා මේකේ account එකක් හදාගන්නේ කොහොමද කියලා. ඒ account එක හදාන් ඒකෙන් ඩරාස් එකේ තියෙන product එක link එකක් copy කරන් ඇවිල්ලා ඒ link එක ඔයාට share කරන්න පුළුවන්. ඔයාලගේ මොකක් හරි group වලට ඒ වගේ ඕන තැනක ඒකට share කරන්න පුළුවන්. Facebook group තියෙනවා, WhatsApp group තියෙනවා, ඔය YouTube channel ගන්නට YouTube වීඩියෝ දානකොට ඒවා යට ඩිස්ක්‍රිප්ෂන් තියෙනවා. ඒ වගේ ඒවට ලින්ක් එක අතනින් කොපි කරන් ඇවිල්ලා දාන්න පුළුවන්. මේ දැන් ගයිස් මේ ඔයා හිතන්න ඔයාට ඩරාස් එකේ තියෙන ඕනම දෙයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම ප්‍රොඩක්ට් එක, ෆෝන් අයිටම් එක, ටෙක් ගැජට්, ෆර්නිචර්, ඩරාස් එකේ තියෙන ඕන දෙයක් පුළුවන්. ක්ලෝතින් වගේ ප්‍රොඩක්ට් ඕන දෙයක ලින්ක් එක කොපි කරන් ඇවිල්ලා මේ ආරම දාලා ෂෙයා කරන්න පුළුවන්. ෂෙයා කරාට පස්සේ ගයිස් ඒ ලින්ක් එකෙම ගිහලා කවුරු හරි ගත්තොත් ඒකෙන් තමයි ඔයාට පොඩි කමිෂන් එකක් හම්බෙන්නේ. ඒ කමිෂන් එක තමයි එකතු කරලා ඔයාට බැංකුවටම earn කරගන්න පුළුවන්. අපි දැන් ගිහලා බලමු ඒක කරන්නේ කොහොමද කියලා. හරි ගයිස් දැන් අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. මුලින් ගයිස් ඔයාලගේ Play Store app එක open කරගන්න. ඊට පස්සේ search වලට සර්ච් බාර් එකේ ඩරාස් කියලා සර්ච් කරන්න. උඩම තියෙන රිසල්ට් එක ඔබලා ඒක ඩරාස් ගිහිල්ලා මෙතන මේක ඉන්ස්ටෝල් කරගන්න. මම දැන් ඉන්ස්ටෝල් කරලා තියෙන නිසා මට ඉන්ස්ටෝල් කරන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ ඩරාස් app එක ඕපන් කරගන්න. ඒ ඇඩ් වලට යයි. ඔයා මුලින්ම ඔයාගේ මේ කොනේ අයින වලට පේනති account කියලා තියෙනවා. යට කොනේ මේ මම කොටු කරගෙන යන්නේ. අන්නේ account කියන එක ඇතුළට යන්න ඔයා මුලින්ම. ඒ ගිහිල්ලා ඒකේ login with Google කියන එක ඔබන්න ඕන ඔයා. ඊට පස්සේ ඔයාට ඔයාගේ තියෙන Gmail account එකකින් agree කියන එක දීලා account එකට log වෙන්න පුළුවන්. මම දැන් log වෙන්නම් මගේ Gmail එකකින්. ඔයාලට පේනවා ඇති මගේ Gmail එකකින් log වුණා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන උඩ පෙන්නනවා මගේ නමත් එක්ක ඉරිඟු භාෂිත කියලා මගේ නමත් එක්ක පෙන්නනවා මෙතන ඔයාලට පේනවා ඇති යටට ගියාට පස්සේ මෙතන තියෙනවා affiliate marketing කියලා. my affiliate කියලා තියෙනවා පේනවා ඇති මෙතනට. ඒක ඇතුළට යන්න. ඒක ඇතුළට ගියාම ඔයා මෙතන පොඩි මේවා ටිකක් සල්ල මේවා ටිකක් තියෙනවා. මේ ටික ඔයා පුරා ෆිල් කරලා මෙන්න මේ ටික ඔයාලට පේන්නේ නැතුව ඇති පොඩ්ඩක් ඉන්න. මෙන්න මේ ටික ඔයා ෆිල් කරලා account එක හදාගන්න ඕන මුලින්ම affiliate marketing මේ ටික ෆිල් කරලා මෙතන join වල පේන ඇති join us now කියලා දෙන ඒක ඔබන්න. ඒක ඔබලා ඔයාලට පුළුවන් join වෙන්න. මම ටග් ගාලා join වෙලා එන්නම් පොඩ්ඩක් ඉන්න. ඉතින් ගයිස් මම අතන ඔයාලට ඉස්සෙල්ලා පෙන්නපු කොටේ මගේ ඩීටේල්ස් ටික දීලා මම එතන join us කියන එක දුන්නට පස්සේ මම සක්සස්ෆුල් කියලා අතන ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. අතන ඊමේල් එක දීලා එතන යට තියෙනවා send කියලා. ඒක send කරලා ඔයාගේ Gmail එකට OTP කෝඩ් එක ගෙන්නගෙන ඒක එතනට fill කරන් තියෙනවා. එතන තව ඔයාගේ phone number එක දාලා අතන අරක දුන්නට පස්සේ හරි. ඊට පස්සේ guys දැන් අපි ඒකට මේ වෙලාවේ ඉන්නේ. හරි guys දැන් ඔයා මේ account එකට log වෙලා ඉවරයි. දැන් ඔයාලට පෙන්නනවා
ඇති මේ හැම එකෙම යටින් මෙතන 21.4 මෙතන earn කියලා පෙන්නනවා. ඒ වගේ එක පෙන්නනවා වලට පේනවා ඇති guys. මේ මොකද්ද මේ යටින් අංක ගාණක් පෙන්නන්නේ. මේ ගාණ තමයි guys අපි මේ mouse එක ගත්තොත් ඔයාලට පේනවා ඇති මේ mouse එක යටින් තියෙනවා 11.2 රුපියල්. ඒක දැන් ඔයා හිතන්න දැන් මේකේ link එක ඔයා share කරලා මේක කවුරු හරි ඇවිල්ලා ගත්තොත් ඔයාට හම්බෙන මේ කමිෂන් එක තමයි 11.2. මේ හැම එකෙම යට පේන ඇති ඔයාට කමිෂන් එක රුපියල් 78යි. මේ ඔඩ්ලෝසුවේ ඊට පස්සේ මෙතන ලයිට් එකක් තියෙනවා. ඒ කමිෂන් එක 109යි. එහෙම කමිෂන් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ඒවා ෂෙයා කරලා මේ වගේ ඕනම Facebook group එකක් නම් ඕන එකට ෂෙයා කරලා ඔයාලට ඉන්කම් එකක් ලබා ගන්න පුළුවන් guys ඒකෙන්. ඉතින් guys මම කලින් කිව්වා වගේ දැන් මම ඔයාලට කියලා දෙන්නම් ඊටු වැඩ ටික කරගන්න කොහොමද කියලා. අපි දැන් account එකක් හදාගෙන කමිෂන් එක කොහොමද බලන්නේ ඒ වගේ ටික බලාගත්තනේ. දැන් අපි බලමු ඊටු ෂෙයා ගන්න කොහොමද මේ වගේ ඊටු වැඩ ටික ගන්න කොහොමද. ඔයා කැමති ප්‍රොඩක්ට් ඕන ප්‍රොඩක්ට් එකක් ඔයාලට ෂෙයා ගන්න පුළුවන්. ඔයා මේ ප්‍රොඩක්ට් යටින් ඔයාලට තියෙනවා ඇති මෙතන තියෙන earn කියලා එක. ඒ earn කියන එක උඩ ටච් කරන්න එක කරලා ඊට පස්සේ guys ඔයාලට පේන ඇති dashboard එකක් තියෙනවා. මේ dashboard එකේ ඔයාලට ඕන ගන්න සියලුම දේ තියෙනවා guys. මේ ඔයාලට පේනවා ඇති මේ dashboard එකේ සියලුම ඔයාලට අවශ්‍ය කරන සියලුම දේ තියෙනවා. මුලින්ම link එක, මේ product code එක, ඒ වගේම ඔයාලට පේනවා ඇති යටින් තියෙන මේක image එක වල පුළුවන් නම් කොහාට හරි දාන්න ඔය image එක save කරලා phone එකට share කරන්න පුළුවන් guys. මේ බලන්න මෙතන මේ image එක save කියලා එකක් තියෙනවා. ඒකෙන් save කරගන්න පුළුවන්. මෙතන ලොකුවට image එක තියෙනවා. ඒ වගේ ඒකින් පුළුවන් guys ඔයාලට ඕක download කරලා ඕන දැනක share කරලා මේ link එක මේකට commission එකක් ලබන්න පුළුවන්. ඉතින් guys මම ඔයාලට කියන්නේ මේක දවසින් ලොකු ගාණක් හොයන්නේ වගේ දෙයක් කරන්න බෑ මේකේ. ඉතින් දවසට පොඩි වෙලාවක් කරලා සල්ලි ටිකක් එකතු කරගන්න පුළුවන් guys. මෙතන ඔයාලට පේන ඇති home එකෙත් ඔයාලට තියෙනවා එක offers වර්ග. home එකට ගියාට පස්සේ home එකේ මේ offers share කරන්න පුළුවන්. ඔයාලට ඒ දවස් වලට යනවනේ 11 sale වගේ ඒවාම share කරන්න පුළුවන්. ඔය වගේ එක ඒවා තියෙනවා ඉස්සර dashboard එකේ තියෙනවා. ඊට පස්සේ guys මම කියන්න දැන් ඔයා කමිෂන් එකක් හොයාගෙන කීයක් හොයාගෙන තියෙනවද, දැන් කොච්චර ගාණක් මේවල තියෙනවද, ඒව කොහොමද බලන්න කියලා. ඔයා අයිමත් ඔයාගේ account කියන එකට යන්න. account කියන එකට ගිහිල්ලා ඒකේ affiliate my affiliate කියන එකට ගිහිල්ලා report කියලා මේ යටින් තියෙනවා. ඔයාලට පේනවා ඇති මම කොටු කරලා වෙන්න guys. මේ report කියන එක උඩ එකවරක් touch කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති dashboard එක තියෙනවා. මේකේ ඔයාගේ සම්පූර්ණ විස්තරේ කීයක් හොයලා තියෙනවද ඒ වගේ සම්පූර්ණ විස්තරේ බලා ගන්න පුළුවන් මෙතෙන්ට ඇවිල්ලා. මෙතන තමයි මේකේ බලන්න පුළුවන් yesterday දවස් 7කට කලින් දවස් 15 ඒවා හැමදේම බලා ගන්න පුළුවන් guys. දැන් මම වීඩියෝ එක දික් වෙන නිසා ඉක්මනට කියන්නම් කොහොමද ඔයාගේ බැංක් එකට මේ සල්ලි ටික earn කරන්න බැංක් එකට කොහොමද මේ බැංක් විස්තර ටික දාලා ගන්න සල්ලි ටික එකතු කරගත්තට පස්සේ guys ඔයා මුලින්ම මෙතන my account වල යන්න ඕන. මෙතන මේ තියෙන setting mark එකට ගිහිල්ලා ටිකක් ඔයා load වෙයි. ඊට පස්සේ පේනවා account information කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරට touch කරන්න guys. ඊට පස්සේ guys ඔයාලට පේන ඇති dashboard එකක් කැමති තියෙනවා guys. දැන් ඔයා කරන්න ඕන guys මෙතන මේ තියෙන ඔක්කොම මේවා ටික fill කරගන්න ඕන. කලින් වගේ Gmail එක දීලා code එකක් යවලා ඒක මෙතෙන්ට send code එක දාන්න ඕන. මේකේ මුලින්ම තියෙන guys ඔයාගේ general information ටික පුරවන්න guys. ඊට පස්සේ ගන්න තියෙනවා guys ඔයාගේ bank details ටික. bank information වලට ගිහලා ඔයාගේ bank details ටික පුරවන්න ඕන. ඊට පස්සේ තියෙනවා tax information කියලා. ඒව ටිකත් ඔක්කොම පුරවලා submit කරලා ඔයාට පුළුවන් ඔයාගේ මේක withdrawal එක ඔයාගේ බැංක් එකටම ලබා ගන්න.
එහෙනම් ඉතින් ගයිස් අදත් වීඩියෝ එක හොඳේ ඔයාලා අහන් ඉන්නදී හොඳට බලන්න ඇති ඔයාලට කිසි මොන හරි දෙයක් තේරෙන්නේ නැති මං කියලා හිතනවා ඔයාලට මේ වගේ වීඩියෝ ඉස්සරහට බලන්න මගේ channel එක subscribe කරලා දැම්ම bell icon එක all දාලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙනකම් මං ගිහිල්ලා එන්නම්.